ඌව පළාත් සභා මැතිවරණය දින නියම කරලා තියෙන්නේ. මේකට මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝල බාලයෝ දැන් මැතිවරණයට කලෙලි බහැලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ වේදිකාවට පිටින් පිට ඇවිල්ලා කිව්වා පපුවට ගහගෙන කිව්වේ මම මේ රටේ ආඩම්බරකාර තාත්තා කියලා. දරුවන්ගේ පියා කියලා කිව්වා මේ රටේ. ඔන්නේ දරුවන්ට මේ ආඩම්බරකාර තාත්තා සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෝල බාලයෝ දැන් දාලා දීලා තියෙන එක එක දරුවන්ට භුක්ති විඳින්න මේ කෑම බීම. මොනවද දාලා තියෙන්නේ? මේ රටේ දේශපාලඥයෝ කරන ව්‍යාපාර මොනවද? රට සනසන ව්‍යාපාර නෙවෙයි. රැකියාව උත්පාදනය කරලා භාණ්ඩාගාරට ලාභ ගේන ව්‍යාපාර නෙවෙයි. රට වනසන ව්‍යාපාර. මොනවද කරන ව්‍යාපාර? එක්ක කොඩු ගේනවා. එක්ක ගංජා හේන් තියෙනවා. ගණි කමඩම් තියෙනවා. හෝටල් ව්‍යාපාරය කරනවා. එක්ක සූදු පොළවල් තියෙනවා. මෙන්න මේ වගේ ව්‍යාපාර. එක්ක බාර් තියෙනවා. එක්ක ඉස්කාගාර තියෙනවා. මේවා කියනකොට රටේ සමහරු කියන්න පුළුවන් මඩ ගහනවා කියලා. ඇත්ත කියනවා නම් ඒක මඩක් නෙවෙයි. ඒ හින්දාම අපි සූදානම් වුණා මේ ඌව පළාතේ දේශපාලඥයන්ට මහින්ද මහත්තයා රනිල් මහත්තයාගේ ගෝල බාලයන්ට තියෙන බාර් ලයිසන් ටිකක් ගෙනල්ලා මේ රටේ ජනතාවට පෙන්නන්න. මේ තියෙන සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු බාර් ලයිසන්. ඒකෙන් එක මම පොඩ්ඩක් විස්තර කරොත් මේ තියෙන ඒම් සංජය නයන දර්ශන කියන කෙනාගේ බාර් එක. කොහෙද තියෙන්නේ? දරගල රෙස්ටුරන්ට් දරගල වැලිමඩ. දරගලට ඉස්සර කිව්වේ දොරගල කියලා. ඒ කියන්නේ ගල් දොරක් ඇතුළෙන් ගියාම නිදානයක් තියෙනවා. අන්නේ නිදානේ යට කරලා හදාගත්ත බාර් එක. නිදානෙත් නෑ දැන් බාර් එකක් තියෙනවා. කවුද මේ බාර් එකේ අයිතිකාරයා? බුද්ධදාස බුද්ධදාස කියන්නේ ඌව පරණගම ආසනේ සන්දානේ නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක. එයාගේ පුතාගේ බාර් එක. මෙන්න ඊළඟ බාර් එක. මේක කාගේද? තුෂාර චමින්ද මහතා. ඒ කියන්නේ බුද්ධදාස ඇමතුමාගේ ඒ කියන්නේ ඌව පරණගම ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයාගේ පුතාගේ බාර් එක. කොහෙද මේක තියෙන්නේ? තුෂාර ටුවරිස්ට් හොටෙල් අංක 34 බණ්ඩාරල පාර වැලිමඩ. දෙකයි. මෙන්න ඊළඟ බාර් එක. චමින්ද මහතා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. බුද්ධදාස ඇමතුමාගේ පුතා. ඒ කියන්නේ අපේ ආසන සංවිධායක ඌපරණගම ආසන සංවිධායක පුතා මහින්ද මහත්තයාගේ ආසන සංවිධායකයා. බුද්ධදාස ඇමතුමා. ලූණුවත්ත වයින් ස්ටෝස් නම්බර 14 නවනගරයේ ලූණුවත්ත. මෙන්න ඊළඟ බාර් එක. බුද්ධදාස මහතා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඌපරණගම ආසන සංවිධායක. හිටපු පළාත් අමාත්‍ය මේ සැරේ ඉල්ලනවා. මෙයාගේ බාර් එක කොහෙද තියෙන්නේ? අංක 2 නුවරඑළිය පාර වැලිමඩ නගරේ. ඒතකොට බුද්ධයට බාර් 5ක් තියෙනවා. දැන් බුදුන්ට දාස වෙච්ච කෙනෙක්. අපේ දැන් දහමත් එක ගත්තම ධර්මදාස, සංඝදාස, බුද්ධදාස. ඔයගෙන් ලොකුම දාස බුද්ධදාස. මේ ඇවිල්ලා බුදුන්ට දාස නෙවෙයි මේ ඇවිල්ලා මේ රුපියල් වලට ඩොලර් වලට දාස වෙච්ච මිනිස්සු. ඉතින් හොඳයි බාර් 5යි. මේ බාර් එක කාගේද? මේ බාර් එක තියෙන්නේ අංක 110 පදියතලා පාර මහියංගන. කාගේද බාර් එක? නිමල් පින්තු ජයතිලක සෙනවිරත්න. දැන් ඒක අයිති කුමුදුනි කමනී පින්තු ජයතිලක සෙනවිරත්න. මේ කවුද? ලක්ෂ්මන් සෙනවිරත්නගේ අයියාගේ නෝනා. අයියා මැරුණා. දැන් නෝනාගේ නමට බාර් එක තියෙනවා. UMP කාලේ එක්සත් ජාතිපක්ෂ පාලන කාලේ දීපු බාර් එක. මේ බාර් ලයිස්තුව කාගේද? මේ බාර් ලයිස්තුව සීතා සමරවීර මහත්මිය. පැරඩයිස් ඉන් නුවරඑළිය පාර වැලිමඩ. බාර් ලයිස්තුවක් තියෙනවා. මේ කවුද? එක්සත් ජාතිපක්ෂ සමරවීර පරම්පරාව වැලිමඩ. රවි සමරවීර ආසන සංවිධායකයා, උපාලි සමරවීර ඌවපරණගම ආසන සංවිධායක. එයාලගේ බාර් ටික මේ තියෙන්නේ. මේ තියෙන බාර් එක කාගේද? මේක තියෙන්නේ මහියංගනේ. අංක 29 නවනගරයේ මහියංගන. කවුද මේ බාර් එකේ අයිතිකාරයා? රවීන්ද්‍ර අනුර විධානගමගේ. මේ කවුද? හිටපු කුෂිකර්ම අමාත්‍යවරයා ඌව පළාත් සභාවේ. මහියංගන ආසන සංවිධායක මහින්ද මහත්තයාගේ. එයාගේ බාර් එක. පහුගිය දවස්වල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හවුල් වෙච්ච කෙනා. එයාගේ බාර් එක. මේ කවුද? විධානගමගේ මහත්තයාගේ බාර් එක. කොහෙද මේක තියෙන්නේ? මේක තියෙන්නේ යසෝදා රෙස්ටුරන්ට් පදියතලාව පාර 51 කනුව. මේ කවුද? මේ මහින්ද මහත්තයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. තේනුක විධානගමගේ. අනුර විධානගමගේ මල්ලිගේ බාර් එක. මේ බාර් එක කාගේද? මේ බාර් එක ඇවිල්ලා අතුල රත්නායක. කොහෙද මේ බාර් එක තියෙන්නේ? අංක 4 නවනගරයේ ගිරාඳුරු කෝට්ටේ. ඒ කියන්නේ කවුද? හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයාගේ බාර් එක. ආන්බින් ඒ කාලේ චන්ද්‍රිකා නෝනලා දීපු බාර් එක. මේ බාර් එක කොතනද? හිතේ අමාරුවක් ඌව පළාතේ ජනතාවට ආවොත් මෙන්න ෂොට් එකක් ගහන්න තැනක්. කොහෙද? බදුල්ල බෂාර් වීදියේ අංක 20 දරණ ස්ථානේ. කවුද අයිතිකාරයා? ලියනගේ නයෝමි ප්‍රියන්තිද සිල්වා. මම හෙව්වා මෙයා කවුද කියලා. හොයලා බලනකොට බිබිල ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයා. කවුද මේ? මේ වනජීවි ඇමති සොයිසා ඇමතුමාගේ නෝනා. ඔන්න යාගේ බාර් එක. මේ කාගේද බාර් එක? මේ බාර් එක අංක 114 ගිරාඳුරු කෝට්ටේ පාර මහියංගන. කවුද මේ බාර් එකේ අයිතිකාරයා? රවීන්ද්‍ර අනුර විධානගමගේ. ඒ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහියංගනේ ආසන සංවිධායක. එන්නේ එතුමාගේ බාර් එක. මේ බාර් කාගේද? මෙතන බාර් තියෙනවා. මේ කාගේද බාර් එක? බෝගහකුමු රත්නායක මුදියන්සේලාගේ සුජීවා හේමා රත්නායක මිය. එයාගේ බාර් තියෙන්නේ කොහෙද? දියතලාව රෙස්ටුරන්ට් ගාමිණී ගොඩනැගිල්ල හපුතලේ පාර දියතලාව. මේ කවුද? වනිතා කටයුතු හිටපු ඇමතිවරිය. හිටපු පළාත් සභා සභාපතිතුමිය. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්.
ආපුතලේ හිටපු ආසන සංවිධායක වැලිමඩේ හිටපු ආසන සංවිධායකතුමිය. මෙතුමිය ගිය සැරේ පෝස්ට් එකක් ගැහුවා ඌවේ අම්මා කියලා. අම්මා ජනතාවට කුක්කු දරුවන්ට කුක්කු දෙන්න දාලා බාර්. මේ තියෙන බාර් එක කාගේද? මේක තියෙන්නේ කන්ද කැටි හන්දියේ. අංක 35 ඇලයිරක් 2 කරමැටිය බදුලුවේ. කවුද මේ බාර් එකේ අයිතිකාරයා? ජයවීර මුදියන්සේලාගේ නිලෝෂී ධනුෂ්කාමිය. කවුද කියලා හොයලා බැලුවා. හොයලා බලනකොට මේ JM නේ. JM නිලෝෂී ධනුෂ්කාමිය කියලා කියන්නේ හිටපු වියලුව ආසන සංවිධායක JM ගුණතිලක මහත්තයාගේ දුව. දැන් මේ ශරීරත් මැතිවරණට ඉල්ලනවා. ඌව පළාත් සභා ඇමති කෙනෙක් මහින්ද මහත්තයාගේ පිළේ හිටපු. මේ කවුද? මේ ගුරුවරියා. කොහෙද උගන්වන්නේ? බණ්ඩාරවල ධර්මපාල විද්‍යාලය. මෙතුමිය දැන් බුද්ධ ධර්මය උගන්වන්නේ කොහොමද කියලායි මට ප්‍රශ්නේ. ඇයි බුද්ධ ධර්මය උගන්වනකොට පංචශීල උගන්වන්න වෙනවා. පංචශීල අතර එක ශික්ෂාපදයක් තියෙනවා සුරාපානය කිරීම පාපයට හේතුවක් කියලා. එතකොට එතුමිය කොහොමද මේක උගන්වන්නේ? එතුමිය මෙහෙම උගන්වනවා ඇති. වියලුව මගේ බාර් එකෙන් හැර අනිත් බාර් වලින් බීම පාපයට හේතුවක් කියලා. ඔන්න බාර්. මේ තියෙන පහුගිය දවස්වල පත්තරේ පළවෙච්ච තොරතුරක්. මේ මොකක්ද? කතරගම දෙවියන්ටත් හොරෙන් ඌවේ ජන ජීවිතේ උගස් කළ රාජපුත්තු. මේක මොකද්ද කියවෙන්නේ? හිඟුරානාරක්කු සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවලු ශෂින්ද්‍ර රාජපක්ෂගේ නෝනා. අරක්කු කොම්පැනි වල නෝනලා දාලා තියෙනවා. ඉතින් මේකට හැමෝම ලාභ ගන්නවා. මේ වගේ බාර් ලයිස්තුවක් මං ගාව තියෙනවා. මේ තියෙන්නේ නිලමේ වික්‍රමරත්න. ඒ කවුද? මේ සැරේ පළාත් සභාවට ඉල්ලන ඩිලාන් මහත්තයාගේ ගෝලයා. ඔය තියෙන්නේ බාර්. ඉතින් ඒ විදිහට තියෙනවා. මේ බාර් ගණනාවක් එයාලාගේ. මේ තියෙන පස්සර බාර් ආසන සංවිධායකවරුන්. මේ වගේ බාර් ගොඩක් හිමි මිනිසුන් මේ සැරේ UMP ශ්‍රී ලංකාවෙන් ඉල්ලනවා. අන්න වැල්ලවායේ තියෙන බාර් ගණනාවක් කාගේද? රනිල්ගේ ගෝලයාගේ. ඉස්කාගාරයකුත් එක්ක තියෙන යාට බාර් ගණනාවක් තියෙන ඌව පළාතේ. කවුද? පියදාස උන්නැගේ බාර්. ඒ විදිහට බාර් අද බාර් හිමියෝ කවුද? එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බාර් හිමියන්ගේ ලයිස්තු ටිකක් මම මේ කීවේ. බාර් ලයිස්තු මං ගාව ලයිසන් තියෙනවා 30ක් තියෙනවා බදුල්ල දිස්ත්‍රික්ක විතර දේශපාලඥයන්ට අයිති බාර් ලයිසන්. මේට වැඩි ඇති. තව ලැබෙවි. දැන් මම අහන්නේ මහින්ද මහත්තයා රටේ ජනතාවට කියන පපුවට අත් දෙකෙන් ගහගෙන මං ආඩම්බරකාර තාත්තා මම මතට තිත තියනවා කියලා. එතකොට එයාගේ ගෝලය මේ තිතට වැඩ මේක සත්‍යද? ඒ හින්දා මෙන්න මේ සත්‍ය ජනතාව තේරුම් ගත යුතුයි. සුදු ඇඳගෙන මල් පූජා කරලා පිරිකර පූජා කරලා බාර් ටික දාලා දරුවෝ බිලිගන්න එහෙන් කටයුතු කරනවා. කුඩු ගෙනල්ලා එහෙන් කටයුතු කරනවා. හින්දා මේ තක්කඩි